ඒ ආකාරයෙන් පතල් නර්තනාංගය පෙරහැර ගමන් මාර්ගයට එක්කාසු වීමෙන් අනතුරුව විශ්වී අපට නැවතත් දැක ගන්නට හැකියාව ලැබෙනවා රණ මයුර නර්තනාංගයේ. මේ රණ මයුර නර්තනාංගය පිළිබඳව අපි පෙර ආරවල් සඳහන් කරන්න යෙදුණා. ඉතින් මේ නර්තනාංගය ගැන කතා කරද්දී මේ මොඩලෙකුගේ ඒ ගමන් විලාසය මොඩලෙකුගේ අත්දැකීම තමයි. ඒ කියන්නේ මේ පියාපත් විදහා රංගන විලාසය, පිළ සංගසන ආකාරය, ගෙලබන දෙන ආකාරය ආදී වශයෙන් විවිධ ආකාරයන් පෙන්වුම් කරමින් හරි අපූර්වට තාලයක පාද අඩි තබමින් නර්තන රටාවන් රිද්ම රටාවන් එක්කාසු කරමින් මේ රංගනයේ යෙදෙන ආකාරය තමයි අපට මේ නර්තනයේ තුලින් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ. එහෙම නේද විශ්මී? අනිවාර්යෙන්ම අපි දන්නවා ජානිත් මේ අපූර්ව ගොඩන කියන්නේ මේ සත්ව ලෝකයේ තුල සිටින ලස්සනම සත්වයා ලෙස අපිට බය සැක නැතුව කියන්න පුළුවන් සත්වයක් තමයි මේ මොණර කියන්නේ. ඉතින් මොණර ආශ්‍රිතව නිර්මාණය වන බොහෝ නර්තනාංග නිර්මාණය වෙන්නේ අන්නේ හේතු කාරණා නිසා. ඉතින් කෙසේ නමුත් මේ